හායි යාළුවනේ සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද වීඩියෝ එකකින් කතා කරන්නේ ඔයාගේ Gmail එකේ password එක අමතක වුණාම කොහොමද ඒක නැවත recovery කරලා යථා තත්ත්වයට Gmail එක වත් කරගන්න කියලා. ඒ නිසා වීඩියෝ එක skip නොකර අපි ඉඳන් මුලටම බලන්න, මුලින් ඉඳලා අගටම බලන්න. හරි යාළුවනේ ඉතින් ඔයාලට වීඩියෝ එක යන්න කලින් මතක් කරනවා අපේ channel එකේ තාම subscribersලා 10 complete වෙලා නැහැ. 10 complete වෙන්න ඉතාමත් ළඟයි. ඉතින් support එකක් දෙන්න කියලා ඉල්ලන ගම අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම යන්න ඕනේ Gmail වලට. ඉතින් Gmail වලට ගියාට පස්සේ ඔයාලට පේනවා මේ මගේ Gmail එකේ මම sign up වෙලා තින්නේ. මට ඇත්තටම password එක මතක නැහැ. මම දැන් මේක forget කරගන්න හදන්නේ. ඉතින් මම මේ Gmail එක click කරනවා මෙතන. ඊට පස්සේ මෙතන තියෙන යටින් forget password කියලා. ඔයාලට මෙතන password එක ගහලා ඉවරලා password එක ගහලා යන්න පුළුවන් නම් අවුලක් නැහැ. දැන් ඉතින් මම යන්න try කරලා මට යන්න බැහැ. මට password එක මතක නැහැ. ඉතින් මම මෙතන forget password දෙනවා. ඉතින් මෙතන කියන්නේ යාළුවනේ මෙන්න 65 කියලා අන්තිමට ඉලක්කම් දෙකක් වෙන ෆෝන් නම්බර් එකක් තියෙනවා මගේ. ඒ නම්බරේට ඒ නම්බරේ තමයි මෙතන ටයිප් කරන්න ඕනි. ඊට පස්සේ ඒ නම්බරේට කෝඩ් එකක් අපි මෙතන සෙන්ඩ් කරන්න ඕනි. ඒ කෝඩ් එක තමයි මෙතන දීලාන්නේ. ඉතින් ඉස්සෙල්ලාම මෙතනින් ශ්‍රී ලංකාව දාගන්න ඕනි. ඒ ලංකාව මම සිලෙක්ට් කරගන්නවා. රයිට් එක්සෙන් මේ දන්නවන අතර මුලට යන්න කියන්නේ අපි බිංදුව ටයිප් කරන්න ඕනේ නැහැ. බිංදුව ටයිප් නොකර ෆෝන් නම්බර් ටයිප් කරගන්නයි ඕනි. එම ෆෝන් නම්බර් එකක් ගාලා ටයිප් කරගන්න. හරියට මම දැන් නම්බර් එක ටයිප් කරගත්තා. මම දැන් ඊගාවට මෙතන send දෙන OTP එක ගන්න ඕනින්ද. right මෙතන මේ නම්බර් එකට දැන් OTP කෝඩ් එකක් කියලා තියෙන Google එකකින් ඒක මෙතන enter කරන්න ඕනි. ඉතින් මම දැන් බලනවා මට ආපු කෝඩ් එක මොකක්ද කියලා. එහෙනම් සාර්ථක වෙන්න වගේ මට ආපු OTP එක මෙතන ටයිප් කරගත්තා. ඊට පස්සේ මෙතන next දෙන්න ඕනේ. ඒසවට අලුත් පාස්වර්ඩ් එකක් මෙතන දාගන්න ඕන නම් ඔයා මෙතන දැන් මේ වගේ ඇවිල්ලා තියෙනවා. මෙතන ඔයාලට අලුත් පාස්වර්ඩ් එකක් ටයිප් කරගන්න ඕන නම් මෙතන මේ අප්ඩේට් පාස්වර්ඩ් දෙන්න ඕනි. ඊට පස්සේ ඔයාලට පුළුවන් අලුතෙන් පාස්වර්ඩ් එක මෙතන දාගන්න. ඉතින් මම මෙතන අලුතෙන් පාස්වර්ඩ් එක දැන් දාගන්නවා. ඒකට කැපිටල් ලකුණු වෙන්නත් ඕනි, සිම්පල් ලකුණු වෙන්නත් ඕනි. ඉලක්කම් වෙන තැන ඔයාලට පෙන්නන්න. මෙතන ගහව පාස්වර්ඩ් එකම අපි අපිට දාගන්න ඕනි. මම ගහන්නේ A195 කියලා මේ පාස්වර්ඩ් එකම ආයෙ මෙතනට දාගන්න ඕනි. මේ විදිහට මම පාස්වර්ඩ් දෙකම දාගත්තා. ඒකට තමයි හරියටම කැපිටල් තියෙනවා, ඊගාවට සිම්පල් තියෙනවා, ඉලක්කම් තියෙනවා, ඇට් හරි CC ලකුණු හරි මේ දෙක එකම දැන් දාගන්න ඕනේ. ඊට පස්සේ මෙතන සේව් පාස්වර්ඩ් දෙන්න තියෙන්නේ. හරියට අපි අපේ account එකට සාර්ථකව මෙතන log වෙලා ගිහලා message එක ඇවිල්ලා තියෙනවා. අපිට දැන් තියෙන්නේ continue go email. right අපි දැන් සාර්ථකව අපේ Gmail එකට log වුණා. අපිට එන mail ඔක්කොම දැන් මෙතන check කරලා බලන්න mail දාන්නේ ඔක්කොම මේක කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක වටිනවා නම් ඔයාලට වැදගත් වෙනවා නම් අනිවාර්යයෙන් වීඩියෝ එක like කරන්න, channel එක subscribe කරන්න, comment එකක් දාන්න. ඔබට සුබ දවසක්.